එයාගේ සතුට සඳහා මුදල් අවශ්‍යමද? ඇත්තටම මුදල් අවශ්‍යමද කියන එක ඔයා හිතලා බලන්න. ඔයාගේ හිතවත්, ඔයාගේ කැමැතිම යාළුවෝ ටිකක් එකතු වුණොත් ඔයාට සතුට ඇති වෙනවා. ඉතින් එතෙන්දී අපිට සල්ලි ඕන වෙනවා. නැත්තම් මුදල් අවශ්‍යද? ඒ වගේම තමයි ඔයා ආසම කරන කෑමක් කන්න ගියපුවාම ඒකට නම් මුදල් ටිකක් ඕන තමයි. කොහොමත් ඔයා මුදල් වියදම් කරනවනේ කෑම හදනකොට. නමුත් මේක එකතු වෙලා කනකොට බෙදා ගන්නකොට ඔයගොල්ලෝ අතර සතුට ඇති වෙනවා. මේක සරල කෑමක් වෙන්න පුළුවන්, වැඩි වියදමක් නොවන. හැබැයි යාළුවෝ එකතු වෙලා නැත්තම් ගෙදර පවුලේ අය සියලු දෙනාම එකතු වෙලා කරනකොට මේක හරි රසවත් නැත්තම් සතුට ඇති වෙන අවස්ථාවක්. ඒ වගේම තමයි පවුලේ අය නැත්තම් යාළුවෝ හිත මිත්‍රයෝ එකතු වෙලා ඔයාලා කැමති සින්දුවක් ගායනා කරන එක, ඒකත් එක්ක විනෝද වෙන එක, ඒ වගේම ඔයා කැමති ක්‍රීඩාවක් එකතු වෙලා කරන එක, මේ දේවල් වලිනුත් ඔයාලට සතුට ඇති කරගන්න පුළුවන්. විනෝදචාරිකාවක් යන්න වියදම් නොකර තමන්ගේ ගමේ තියෙන වැවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලස්සන ගල් තලාවක් තියෙන වනවදුලකට, වනයක් ආශ්‍රිතව, එහෙම නැත්නම් වැවක් ආශ්‍රිතව, ගංගාවක් ආශ්‍රිතව මේ තියෙන ලස්සන සොඳුරු පරිසරයකට ගිහිල්ලා සතුට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට වියදමක් යන්නේ නැහැ. ගියත් පුංචි වියදමක් විතරක් කරගෙන අපිට ලස්සන අවස්ථාවක් නැත්නම් සොඳුරු සතුටුදායක අවස්ථාවක් හදා ගන්න පුළුවන්. එතකොට සතුට සඳහා මුදල් අවශ්‍යම නැතුව කරගන්න පුළුවන් නේද? ඔයත් හිතලා බලන්න. ඔයාටත් ඒ වගේ අවස්ථාවන් යොදා ගන්න පුළුවන්ද කියලා.